උදා වූ වෙසක් පුන් පොහොය හැම දිනාටම කුසල් වැඩෙන පින්බර වෙසක් පුන් පොහොයක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් ඔබට විශේෂ වෙසක් දහම් පණිවිඩයක් ලබා දෙන්න කල්පනා කරේ. ඔබ දන්නවා මේ වෙසක් පුන් පොහොය කියන්නේ හරි අපූර්වට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුන්දර ආලෝක පූජා සිදුවෙන පුන් පොහොයක්. ඉතින් වෙසක් පුන් පොහොයට තරම් බුදුරජාණන් වහන්සේට මේ තරම් ආලෝක පූජා සිද්ධ වෙන තවත් පොහොයක් තවත් දිනයක් නැහැ නේ පින්වත්නි. ඉතින් මේ වෙසක් පහන් කූඩු කියලා අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙසක් එකටම නිර්මාණය කරන අපූර්ව ආලෝක පූජාවක් තමයි මගේ මේ පසුපසින් ඔබ දකින්නේ. මේ පහන් කූඩුව ආලෝක පූජාවක් විදිහට බුදුරජාණන් වහන්සේට පූජා කරද්දී ඔබ දන්නවද මේ පහන් කූඩුව ආමිස පූජාවක් විදිහට ආලෝක පූජාවක් විදිහට පූජා කරනවට අමතරව මේ වෙසක් පහන් කූඩුවෙන් කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න තරම් මහා වටිනා අවබෝධයක් ඇති කරවන අපූර්ව උදාහරණයක් විදිහට මේ වෙසක් පහන් කූඩුව ඔබට ප්‍රතිපත්ති පූජාවකට හරව ගන්නත් පුළුවන්. ඉතින් අද මේ වෙසක් පුන් පොහොය දවසේ අපි ඒ උතුම් දහම් පණිවිඩය ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි ඔබට වසර 10ක විතර කාලයක් තිස්සේ මේ වෙසක් පොහොය උදා වෙනකොට සමහර ලාවට මාධ්‍ය ඔස්සේ මේ දහම් පණිවිඩය දුන්නට සමාජ මාධ්‍ය ඔස්සේ අද තමයි මේ පණිවිඩය මේ විදිහට කියන්න කල්පනා කරේ. ඔබ දන්නවද සාමාන්‍යයෙන් මේ වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කරනකොට අපි පළමුවෙන්ම හදාගන්නේ බට සැකිල්ලනේ. එතකොට මේ බට සැකිල්ල කැත නිසා අපි ඒ කැත වහන්න මොකද කරන්නේ? සවුකොළ අලවනවා. සවුකොළ ඇලෙව්වත් අපිට නිකන් ඒ සැකිල්ල තාම නිකන් හෙළු ගතියක් පාළු ගතියක් තියෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ හෙළු පාළු ගතිය යන්න මේ බට සැකිල්ලත් එක්ක වෙසක් පහන් කූඩුවට අලංකාර වෙන්න රැලි දා ගන්නවා. දැන් බලන්න හොඳට කැතට කැතේ තිබිච්ච සැකිල්ල අපි අපූර්වට සවුකලාලෝලා හැඩ කරගත්තා, කැතවහ ගත්තා. ඊට පස්සේ ඒ සවුකලාලෝපෝ පහන් කූඩුවේ හෙළු ගතිය, පාළු ගතිය යන රැලි දාගත්තා. සමහර වෙලාවට පින්වත්නි රැලි දාලා තවදුරටත් අපි මොකද කරන්නේ? මේ පහන් කූඩුවේ තව ටිකක් නිකන් ලස්සන කරගන්න, සුන්දර කරගන්න කැටයන් දාන්න අපි එක එක වැඩ දානවනේ. ඔබ දැකලා ඇති සමහර ලාවට කූඩුවේ කෙලවර අපූර්වට රැලි ගහලා වෙන පාට වලින් සවුකොළ පටි අලවනවා. මුහුණත් වල න්‍යාට පට්ටම් වල ඔබ දැකලා ඇති විවිධ විදිහට කැටයන් කපලා පාට පාටින් අලවනවා. ඒ වගේ හැඩ දා ගන්නවා, වැඩ දා ගන්නවා. මෙන්න මේ ඔක්කොම කරාට පස්සේ ඔබ දන්නවා මේ පහන් කූඩුව හරිය අපූර්වට සුන්දර විදිහට අපිට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔබ දන්නවද හරියම සමානයි මේ පහන් කූඩුවේ ස්වභාවයට අපේ ශරීරයත්. ඇයි දන්නවද? අපේ ශරීරෙත් වෙසක් පහන් කූඩුවේ වගේම සැකිල්ලකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතන බට සැකිල්ල, මෙතන ඇට සැකිල්ල. බලන්නකෝ ඒකේ අපූර්ව. එතකොට මේ බට සැකිල්ලයි ඇට සැකිල්ලයි දෙකම එක වගේ හරි කැතයි. ඉතින් මොකද කරේ? අර බට සැකිල්ල කැත වහන්න සවුකොළ ඇලෙවුවා වගේ ඇට සැකිල්ල කැත වහන්න මස් පුරවලා හැම කියන කොලේ අලවලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කැත නම් වැහුණා. හැබැයි ඔබට මතකයි අපි කිව්වා මේ බට සැකිල්ලේ කැත වැහුවට මේකේ තියෙන පාළු ගතිය, හෙළු ගතිය යන්න ඊට පස්සේ අපිට දාන්න ඕනුණා මේකට රැලි. පින්වත්නි අන්න ඒ වගේම තමයි මේ ශරීර කූඩුවෙත් මේකේ මේ ඇට සැකිල්ල කැත වහන්න මස් පුරවල හම් කොලයක් ඇලෙව්වට මදි. තාමත් නිකන් පාළු හෙළු ගතියක් තියෙනවා. එතකොට මේ කූඩුවට රැලි දැම්මා වගේ මේ ශරීර කූඩුවේ අර පාළු හෙළු ගතිය යන්න අපි ඊට පස්සේ මේකට ඇඳුම් අඳිනවා. ඒතර මේ ශරීරයට ඇඳුම් ඇඳීමයි පහන් කූඩුවට, වෙසක් පහන් කූඩුවට රැලි දැමීමයි ඔබට පේනවාද මේ දෙකම හරිය සමානයි. ඉතින් ඊට පස්සේ මම ඔබට කිව්වා මේ කූඩුවකට සමහර වෙලාවට අපි විවිධ කැටයන් දාලා, හැඩ දාලා මේකේ මුහුණත් වලට අපූර්වට පාට පාටින් අලංකාර නිර්මාණ යොදනවානේ. එතකොට අර එජ් එකට අපූර්වට පාට පාටින් රැලි දාලා පටි අලවනවානේ. මෙන්න මේ හැඩ වැඩ දානවා වගේ ඇඳුම් අඳපු ශරීර කූඩුවටත් සමහර ලාවට අපිට තවදුරටත් හැඩ වැඩ දාගන්න ඕන වෙනවා. එතකොට අපි හැඩ වැඩ දාන්න මොකද කරන්නේ? ශරීර කූඩුවට
ඔබ දන්නවා මාල වලලු කරාබු මුදු විවිධ දේ දාලා අපි හැඩ වැඩ දා ගන්නවා. දැන් බලන්න ශරීර කූඩුවයි වෙසක් කූඩුවයි දෙකම ලස්සනයිනේ. හැබැයි පින්වත්නි ඔය ඔක්කොම ලස්සන ඇස්සේ ඒ ආස්වාදයේ බලන ගමන් ඊට පස්සේ තියනවා නේද මේකට මහ පුදුමාකාර විදියට ආදීනව ගොඩක්. ආස්වාදය විඳිනකොට අපිට අනිවාර්යෙන් ආදීන වලට මුහුණ දෙන්න වෙනවා. මේ කයෙත් ඒ වගේම ආදීනව ගොඩාක් අපිට වෙසක් පහන් කූඩුව වගේම අත්විඳින්න සිද්ධ වෙනවා. මොනවද ආදීනව බලමු. ඔබ දන්නවා වෙසක් පහන් කූඩුව මෙච්චර ලස්සනට පරිස්සමට හදාගත්තම ඊට පස්සේ තියෙන පළවෙනි ආදීනවේ තමයි හරි අමාරුවෙන් මේක පරිස්සම් කරන්න වෙනවා. හොඳට හිතලා බලන්න සමහර වෙලාවට මේකේ චූටි කටුවක් යනුණත් ඇති හිල් වෙනවා, ඉරෙනවා. හරි මොකක්වත් ඇනෙන්නේ නැති වෙන්න, වදින්නේ නැති වෙන්න, හිල් වෙන්නේ නැති වෙන්න, තැලෙන්නේ නැති වෙන්න. ඉතින් මේක පරිස්සම් කරන්න වෙනවා ඉරෙන හින්දා, හිල් වෙන හින්දා, තැලෙන හින්දා. අන්න බලන්න ඒ පරිස්සම අමාරුවෙන් කරගන්නවා වගේ ඔබට පේන්නේ නැද්ද මේ ශරීර කූඩුවේ ඒ වගේ හරි ආදීනව තියෙනවා. මේක හරි අමාරුවෙන් පරිස්සම් කරන්න ඕනේ. මේකෙත් ඉරෙනවා, හිල් වෙනවා, තුවාල වෙනවා, පොඩි වෙනවා. මේක චූටි දෙයක් ඇනුණත් ඇතිනේ, කටුවක් ඇනුණත් වෙසක් පහන් කූඩුව වගේම තමයි පරිස්සම් කරන්න ඕනේ. මේවා ආදීනව. එතකොට මේ ආදීනව ASCII දැන් බලන්න මේ වෙසක් පහන් කූඩුව වැස්ස කාලේ නිසා ඊට පස්සේ අපිට වැස්සෙන් පරිස්සම් කරන්න ඕනේ. නැත්තම් මේක ඔබ දන්නවා පෙඟෙනවා. ඊට පස්සේ දිය වෙනවා. අර සවුකොළ. හරි? ඒ වගේ වැස්සෙන් පරිස්සම් කරන්න වෙනවා මේ ශරීර කූඩුව. හොඳට බලන්න හිතලා අපි මේක වැස්සෙන් පරිස්සම් කරේ නැත්තම් එහෙම සෙමත් එක්ක මේකත් දිය වෙනවා. මේකෙත් සෙම පෙරෙනවා. හරිද? අර සවුකොළ දිය වෙනවා වගේම සමහරලාට මේක හොට්ටු ගලලා මේකෙත් වැස්සෙන් හරි අමාරුවෙන් පරිස්සම් කරන්න ඕනේ. ඔබ දැකලා ඇති ගොඩක් වෙලාවට මේ වෙසක් පහන් කූඩු වලට ඉටිකොලයක් දාලා රේන් කෝට් එකක් දානවා වැස්සෙන් පරිස්සම් කරන්න. ඉතින් ඒ වගේ අපිට මේ ශරීර කූඩුවත් රේන් කෝට් දාලා කුඩ ඉහළලා එක එක විදිහට පරිස්සම් කරන්න වෙනවා. ඉතින් ගෙවල් හදාගන්නෙත් ඒකනේ වහලවල් ගහන්නේ. හැම දෙයක්ම වැස්සෙන් අවුවෙන් මේ ශරීර කූඩුව පරිස්සම් කරගන්න ඕන හින්දානේ. එතකොට අවුවෙන් පරිස්සම් කරන්න එපා. වෙසක් කූඩුව පාට පිච්චෙනවා, අවුවට කර වෙනවා සවුකොළ ටික. ඉතින් ඒ නිසා අවුවෙන් පරිස්සම් කරන්න ඕනේ. මේ අවුවෙන් වැස්සෙන් සියල්ලෙම පින්නෙන් පරිස්සම් කරනවා වගේ ශරීර කූඩුවත් පරිස්සම් කරන්න ඕනේ. එතකොට මේ ශරීර කූඩුව ඔය විදිහට වෙසක් කූඩුව වගේ හරි සමාන විදිහට ආදීනව ගොඩාක් එක මේක අමාරුවෙන් පරිස්සම් කරගෙන යනවා වගේ ඔබ දන්නවා කොච්චර පරිස්සම් කරත් මේ වෙසක් පහන් කූඩුව කවදාක්වත් මේ එල්ලපු ගමන් තියෙන සුන්දර ලස්සන අර අපි දැකපු ආස්වාදේ හැමදාම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ ආස්වාදේ කොයි වෙලේ හරි ඉවර වෙනවා. ඒකේ තියෙන පාට පිච්චෙනවා, බැස්සට විනාශ වෙනවා, ඉරෙනවා, හීරෙනවා, තුවාල වෙනවා, රැලි කැඩෙනවා. එක එක විදිහට මේක විනාශ වෙලා යනවා. කොයි වෙලේ හරි අර අපි දකින සුන්දර වර්ණ හැමදේම නැති වෙලා යනවා. මෙන්න මේ වගේම තමයි මේ ශරීර කූඩුවේ වෙනස් වෙනවා. ඉතින් බලන්න සමහර වෙලාවට සවුකොළ වියලි වෙලා සමහර වෙලාවට ඒක රැලි වැටිලා යනවා. කල් යනකොට සමහර වෙලාවට ඔබ දන්නවා බට වියලිනකොට මේක සමහර වෙලාවට හැඩේ වෙනස් වෙනවා, රැලි වැටෙනවා. ඒ වගේ තමයි මේ ශරීරෙත් රැලි වැටෙනවා, එක එක දේ වෙනවා වයසට යනකොට. ඉතින් ශරීර කූඩුවයි වෙසක් කූඩුවයි දෙකේම මේ ආස්වාදය අපිට හැමදාම විඳින්න බෑ. මේක වෙනස් වෙනවා. ආන් ඒ වගේ කොයි වෙලේ හරි ඔබ බලන්න හොඳට කල්පනා කරලා මේ ශරීර කූඩුවත් වෙසක් පහන් කූඩුවත් දෙකම අර සමුදය වය හට ගැනීම නැතිවීම දෙකම අපිට එක වගේ අත්විඳින්න වෙනවද නැද්ද? දවසක මේ වෙසක් පහන් කූඩුව කොහේ හරි විසි කරලා දාලා මේ පොළොවේ අර අපි දැකපු සවුකොළ රැලි කැටයන් සියල්ල විනාශ වෙලා ගිහිල්ලා ආපහු සැකිල්ල ඉතුරු වෙන දවසක් එනවද නැද්ද? අන්න ඒ වගේ මේ ශරීර කූඩුවේ මේ අපි ලස්සනට අඳින ඇඳුම් ආභරණ සියල්ල නැති දවසක්. ඊළඟට මේකේ මේ මස් පුරවල හමාලෝලා තියෙන මේ සියලු ශරීරයේ අපි ඔප කරපු හැම දෙයක්ම නැති වෙන දවසක් එනවා. අන්න ඒ වගේම අපිට මේ ශරීරෙත් හොද්දට හිතලා බලන්න අර වෙසක් කූඩුවේ බට සැකිල්ල ඉතුරුනා වගේ ශරීර කූඩුවේ තැට සැකිල්ල ඉතුරු වෙලා දෙකේම සැකිල්ල විතරක් ආපහු ඉතුරු වෙන දවසක් එනවනේ. දෙකම සමානයි. ඉතින් ඔය සැකිල්ලත් ඔය විදිහට ඉතුරු වෙලා
අන්තිමට කොහේ හරි මේ මහ පොළොවේ තැනක ඔය සැකිල්ල දාලා තිබුණොත් දවසක මේ සැකිල්ල පස් ටිකක්ම වෙයි. හරි? පස් ටිකක් වෙලා සැකිල්ල පොළොවේම දිරලා යයි. ඒ බට සැකිල්ල පොළොවට පස් ටිකක් වෙනවා වගේම මේ ඇට සැකිල්ලත් ශරීර කූඩුවේ දවසක පොළොවට පස් ටිකක් වෙයි. දෙකේම විනාශයත් එක වගේමයිනේ. හට ගැනීම නැතිවීම දෙකම එක වගේ. සමහරවිට පස් වෙනකන් තිබ්බේ නැත්තම් වෙසක් කූඩුවේ බට සැකිල්ල අපි පොච්චලා දැම්මොත් අඟුරු ටිකක් වෙලා අලු ටිකක් විදියට අපිට ඉතුරු වෙයි. ඒ අලු ටිකක් දවසක මහ පොළොවටමයි. ඒ වගේම තමයි මේ ශරීර කූඩුවේ ඇට සැකිල්ලත් දවසක අපි මේ ඔක්කොම ශරීර කූඩුව පුච්චලා දැම්මොත් අඟුරු ටිකක් වෙයි. ඒකත් අලු ටිකක් වෙයි. ඒ අලු ටිකත් මහ පොළොවටමයි. මේ හට ගැනීම නැතිවීම දෙකම එක වගේ දකින්න පහන් කූඩුව ඔබට හොඳ අපූර්ව උපමාවක්. එදා අතීතයේ පැරැන්නෝ මල් පූජා කරද්දී පුප්පම් මිලා යති යතා ඉදම් මේ කාය තථායත විනාශ භාවං කියලා මල පරවෙන විදිහ කයට ගලපලා හරි අපූර්වට කාය අනුපස්සනාව වැඩුවා. ඒ කියන්නේ ආමිෂයක් විදිහට මල් පූජා කරන ගමන් ප්‍රතිපත්ති පූජාවක් විදිහට ඔවුන් අවබෝධයටත් මේ මල් පාවිච්චි කරගත්තා. ඉතින් මෙතනදිත් ඒ වගේම ආමිෂ පූජාවක් විදිහට වෙසක් පහන් කූඩුව ඔබ බුදුරජාණන් වහන්සේට ආලෝක පූජාවක් විදිහට පූජා වේවා කියලා පූජා කරන ගමන් මම ඔබට ආරාධනා කරනවා ප්‍රතිපත්ති පූජාවක් විදිහට ඔබ ඒ පහන් කූඩුව කායගත සතිය පිණිස කායානුපස්සනාව පිණිස අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු වීම පිණිස මේ අපි කතා කරපු උපමාවට අපූර්වට ගලපලා විමසන්න බලන්න. මේ උපමාව ඔබ හොඳට ඇහුවනම් ඔබට මේ මුළු කාලෙම කොහේ හරි පහන් කූඩුවක් දකිනකොට කැඩිච්ච ඉරිච්ච පහන් කූඩු දකිනකොට හැම තැනම පාරවල් ගානේ අපි මේ කියපු උපමාව මතක් වෙයි. ඉතින් ඔබ හැම දිනාටම ඒ උපමාවෙන් ඔබේ සිත කුසලයේ තුල පිහිටන්න බොහෝ පින් රැස් වෙන්න ආමිසයටයි ප්‍රතිපත්තියටයි දෙකටම මේ අපූර්ව පහන් කූඩු උපමාව උපකාර වේවා කියලා අද මේ පින්බර වෙසක් පුන් පොහොව දවසේ හැම දිනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.